රට නොගිය හතරකටත් රටවිරු වාහන බලපත් හිටපු ඇමතිගේ වැඩක් කෝපා කමිටුවේදී අනාවරණයක් සුජිත් හේවාජුලිගේ අංජුල මහිකෙක්කලියන් විදේශගත නොවූ සිව් දෙනෙකුටත් විදේශගත ශ්‍රමිකයන්ට දෙන තීරුබදු රහිත විද්‍යුත් වාහන බලපත්‍රය නිකුත් කර ඇතැයි රජයේ ගෙනුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී කෝපා කමිටුවේදී තොරතුරු අනාවරණය වෙලා තිබෙනවා. හිටපු අමාත්‍යවරයාගේ වුවමනාව මත කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මේ සියල්ල කර ඇති බව පැහැදිලියයි එම පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී අරවින්ද සෙනරත් කියනවා. මේ අතර ඊතර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේදී විශාල අවභාවිතයක් සිදු වී ඇති බව කෝපා කමිටුව කියනවා. මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ ඊතර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමට අදාළව 2022 මැයි 1 වෙනිදා සිට 2023 සැප්තැම්බර් 15 වෙනිදා දක්වා කාලයේදී ක්‍රියාත්මක කරන ලද යෝජනා ක්‍රමය පිළිබඳ විගණකාධිපති වාර්තා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පසුගිය 2 වෙනිදා පාර්ලිමේන්තුවේ රැස් වූ අවස්ථාවේදී එහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීමේදී මුදල් විශුද්ධීකරණයක් සිදු වී තිබේදැයි සැක මතුවන බවයි. මේ සම්බන්ධයෙන් කර තිබූ පූර්ණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමේදී මේ බව පෙනී යන බවද ඔහු පෙන්වා දෙනවා. 2024 සැප්තැම්බර් 30 වෙනිදා දක්වා ආනයනය කර තිබූ වාහන 921ක් සඳහා සුකෝබ්බෝගේ බදු නිදහස් සීමාව ඉහළ දැමීම හේතුවෙන් රුපියල් කෝටි 240ක් බදු ආදායමක් රජයට අහිමි වී ඇතැයිද මෙහිදී හෙළිවෙනවා. ප්‍රධාන ආයතන දෙකක් බලපත්‍රලාභීන් 640ක් සඳහා පහසුකම් සපයන ආනයනකරු ලෙස කටයුතු කර ඇති නිසා බලපත්‍ර නිකුත් කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් සිදු වී ඇතැයි පැහැදිලි බව කෝපා කමිටුව සඳහන් කරනවා. මේ කාල සීමාවේදී බලපත්‍ර 1077ක් නිකුත් කර තිබූ බවත් එයින් බලපත්‍ර 77ක් අවලංගු වී තිබූ බවත් මෙහිදී විගණකාධිපති වික්‍රමරත්න පෙන්වා දුන්නා. විද්‍යුත් වාහන බලපත්‍ර හිමිකම ලැබීමට විදේශගත වී සිටිය යුතු අවම කාල සීමාවක් නිශ්චය කර නොතිබීම නිසා පෙර පැවති කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය දින 3 සිට මාස 3 දක්වා වූ කෙටි කාල පරිච්ඡේදවල විදේශගතව සිට පැමිණි පුද්ගලයන්ට හා කඩින් කඩ විදේශගතව වූ පුද්ගලයන් සඳහාද මේ යෝජනා ක්‍රම යටතේ බලපත්‍ර ලබා දීමට කටයුතු කර ඇති බවටද මෙහිදී තොරතුරු හෙළි වෙලා තිබෙනවා. මේ අනුව කෝපා කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ හිටපු ඇමතිවරයාගේ අවශ්‍යතාව මත අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා මෙම සියලු අවිධිමත් කටයුතු කර ඇති බවයි. එසේම මේ හරහා තමන්ගේ තෝරාගත් පිරිසකට වරප්‍රසාද සකසා දීමක් කර ඇති බව පෙනී යන බවද ඔහු පෙන්වා දී තිබෙනවා. හිතන්න අම්මේ තාත්තේ අවභාවිතයන් කොච්චර වෙලා ඇද්ද? රට නොගිය හතරකටත් රටවිරු වාහන බලපත්‍ර දෙනවා. දින 3 ඉඳන් කාල සීමාවල් ගන්නවා. මෙව්වෝ මිනිස්සුද? කවුද මේ හිටපු ඇමති? ඇයි නම නොදාන? නමත් එක්ක මේවා දාන්න ඕනි. රට්ටු දැනගන්න ඕනි. ඊට පස්සේ කෝපා කමිටුවෙන් මේක නතර නොවි අධිකරණයේ දක්වා යන මාර්ගය හදා ගන්න ඕනි. අල්ලන්න ඕනි පැත්තක ඉඳන්. රට නොගිය හතරකටත් රටවිරු වාහන බලපත්